කොහොමද ඉතින් ඔයාලට හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා හැමෝම. අද මම හදන්න යන්නේ කෙලවල්ල වලින් රස මාළු රෙසිපි එකක්. මම මුලින්ම මේ මාළු ටික හොඳට හොදගෙන මේ මාළු ටිකට මිරිස් කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු මේ කියන දේවල් ටික දාලා කහ කුඩු ටිකකුත් දාගන්න. මේ කියන දේවල් ටික ඔක්කොම දාලා හොඳට මම මේ ටික කලවම් කරගන්නවා. ඔයාලට මම මේ අද හදන රෙසිපි එකෙන් පාන් කන්න පුළුවන්, බත්, ඉන්දියාප මේ ඕනෙම එකක් කන්න පුළුවන්. හරිම රසයි. හදලා බලන්න අනිවාර්යයෙන්ම. ඉතින් මම මේ මාළු ටික හොඳට මැරිනේට් වෙන්න ටික වෙලාවක් වහලා තියෙනවා. මේ විදිහට මේ ටික හොඳට අනලා මම වහලා තියාගන්න අතරේ ඊට පස්සේ මම මේකට අවශ්‍ය කරන දේවල් ටිකත් ලෑස්ති කරගන්නවා. තක්කාලි, කොච්චි ටිකක්, සුදු ලුණු, ඒ වගේම දිය කිරි ටිකකුයි මිටි කිරි ටිකකුත් ලෑස්ති කරගෙන තියෙනවා. මට මේ මාළු කරි එක හදන්න ඕන වෙන නිසා. ඊට පස්සේ මම මුලින්ම මේ වගේ ඇතිලියක් ලිපේ තියලා ඇතිලිය රත් වෙනකොට තෙල් ටිකක් දාලා ඒකටම සුදු ලුණු දාලා ටෙම්පරාදු කරගන්න තමයි හදන්නේ. මම ඒකටම කුරුඳු පොතු ටිකකුත් දාගන්නවා. තව මේකට මම එනසල් ඇටයකුත් දාගන්නවා රස වැඩි වෙන්න කියලා. මේ ටිකත් ඔක්කොම හොඳට දාගෙන මම තෙලේ පොඩ්ඩක් මේක ටෙම්පරාදු වෙන්න දෙනවා. මේ විදිහට පොඩ්ඩක් තෙල් එකේ මේක බැදෙන්න දෙන්න. ඊට පස්සේ මම අර කලින් මැරිනේට් කරලා තියාගත්ත අපේ මාළු ටික මේකට දාගන්නවා. මේ වගේ මාළු ටිකක් දාගෙන මාළු එකත් මේ ටෙම්පරාදු එකේ පොඩ්ඩක් එහෙට මෙහෙට දාලා බැද ගන්න. ගොඩාක් මේක හැඳි ගන්න යන්න එපා. එතකොට මාළු කෑලි ටික කැඩෙන්න බලනවා. හිමීට මේක පොඩ්ඩක් එහාට මෙහාට කරගන්නේ හොඳටම ඇති. මම මේ විදිහට පොඩ්ඩක් මේක තෙල් එකේ අපේ ලුණු සුදු ලුණුත් එක්ක පොඩ්ඩක් කලවම් කරගන්නවා. ඊට පස්සේ මම අර කලින් හදලා තියාගත්ත මගේ දිය කිරි එක මේකට දාගන්නවා. තක්කාලි ටිකයි කොච්චි ටිකයි දාගන්නවා. මේ ටිකක් දාගෙන මම අර දිය කිරි ටික දාගන්නවා. මම මාළු ටික මැරිනේට් කරපු භාජනයටම දාලා තමයි මේ දාගත්තේ. ඒකේ තුන පහ ටිකක් ඉතුරු වෙලා තිබ්බා. මේ ටිකත් කලවම් කරලා හොඳට මේ මාළු එකටම දාගන්නවා. ඔයා පිටිකල පොල් කිරි පාවිච්චි කරන කෙනෙක් නම් මේ වෙලාවේ මේක මාළු කෑලි ටික වැහෙන ගානට වතුර ටිකක් දාලා මාළු කෑලි ටික හොඳට තම්බගෙන උකු පොල් කිරි දා ගන්නත් පුළුවන්. මම මේකට පොඩි ගොරක කෑලි දෙකකුත් දා ගන්නවා. එතකොට මාළු කෑලි ටික කැඩෙන්නේ නැතුව අපිට ලස්සනට හදා ගන්න පුළුවන් නිසා. මේ වගේ මාළු එක තැම්බෙන්න ටිකක් වහලා තියලා සැරින් සැරේ ඔයාලා පොඩ්ඩක් මේක ඇරලා හැඳි ගන්න. නැත්තම් කිරි ටික කැට ගැහෙන්න බලයි. ඊට පස්සේ මම මේකට මම අර තියාගත්ත උක්කු පොල් කිරි ටික දාගන්නවා. ඕගොල්ලන්ට මේක හොද්දි අවශ්‍ය ප්‍රමාණයට කිරි එකතු කරගන්න පුළුවන්. මම අද මේක ඉන්දියාප්ප කන්න හදාගන්න නිසා ටිකක් වැඩිපුර හොද්දි තියලා තමයි හදාගන්නේ. මේ විදිහට හිමීට හැන්දෙන් කැඩෙන්නේ නැති විදිහට එහාට මෙහාට කරලා හදාගන්න. ගොඩාක් කූරු ගන්න යන්න එපා. මාළු කෑලි ටික කැඩෙන්න පුළුවන්. මේ වෙලාවේ ඕගොල්ලෝ මේ හොදි එකේ රස බලලා ලුණු මදි නම් ඒ අවශ්‍ය දේවල් එකතු කරගන්න පුළුවන්. අපි කෙලවල්ල මාළු හැමදාම හදන්නේ මිරිසට. එහෙම නැත්නම් ඇඹුල් තියල් ක්‍රමයට හදනවා. ඒ වුණාට මෙහෙමත් හදලා කාලා බලන්නකො හරිම රසයි. ඉන්දියාප්ප පාන් කන්න හරිම හොඳයි මේ විදිහට හදලා. මේ විදිහට හොදි එක පොඩ්ඩක් නටනකම් ළඟටම වෙලා පොඩ්ඩක් හැඳි ගන්න. නැත්නම් කිරි ටික කැට ගහන්න බලයි. මේ තියෙන්නේ මම හදාගත්ත මාළු කරි එක. ඇත්තට මේක හරිම රසයි. ඕගොල්ලොත් හදලා බලන්න. ගිහින් එන්නම්. සුබ දවසක්.